ඔයාලා හැමදෙනාම ගොඩක් ආදරෙන් අදත් මගේ channel එකට පිළිගන්නවා. ඔන්න අද වීඩියෝ එකකින් මම ඔයාලට අරගෙන අවිල්ලා තියෙනවා පොලිෂ් වර්ග වලට එක රුපියලක්වත් සල්ලි වියදම් කරන්නේ නැතුව ඔයාගේ ගෙදර තියෙන දොර ජනේල ගෘහ භාණ්ඩ හරිම අපූර්වට දිලිසෙන්න ක්ලීන් කරගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් බලමු මේක කොහොමද කරගන්නේ කියලා. මම මේ වගේ ටිකක් ලොකු භාජනයක් අරගත්තා. භාජනයේට මම එකතු කරන්නේ මුලින්ම පිරිසිදු පොල් තෙල්. ඉතින් අපි මේකට පොල් තෙල්නේ එකතු කරන්නේ. ඉතින් එකතු කරන පොල් තෙල් එක ගොඩාක්ම හොඳ පිරිසිදු පොල් තෙල් జాතියක් එකතු කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. අනිත් එක ඔයාලා දන්නවද පොල් තෙල් කියන්නේ ලී බඩු වලට විශේෂයෙන්ම ඉතාමත් හොඳ දෙයක්, හොඳ මොයිස්චර් එකක් ලී බඩු වලට ගන්න පුළුවන්. පොල් තෙල් ටික එකතු කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා ෆැබ්‍රික් කන්ඩිෂනර්. ඉතින් ඔයාට ගෙදර ෆැබ්‍රික් කන්ඩිෂනර් තියෙනවා නම් විතරක් එකතු කරගන්න. මොකද ෆැබ්‍රික් කන්ඩිෂනර් එකතු කරන එක අත්‍යවශ්‍ය නැහැ. මම මෙතෙන්දී එකතු කරන්නේ මට මේකට හොඳ සුවඳක් ගන්න ඕන වගේම. ඉතින් මේ ටිකක් තියෙන සුවඳට ඔය කූඹි, කඩියෝ, දෙමියෝ එහෙම මේවා දිගේ අනේක පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් නිසා. ඉතින් මම දැන් මේ දේවල් දෙක එකතු කරලා හොඳට කලවම් වෙන්න මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. ටික වෙලාවක් මේක කලවම් කරගත්තට පස්සේ අපි බලමු කොහොමද මේක පාවිච්චි කරන්න කියලා. ඊට කලින් මම ඔයාලට පෙන්නන්නේ මෙන්න මේ වගේ රෙදි ඔයාලට ගන්න පුළුවන් ඔය ක්ලීනින් බඩු එහෙම සෙල් කරන shops වල තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දෙපැත්ත හොඳ soft ගතියක් තියෙන ෆැබ්‍රික් එකක් ඔයා මේකට පාවිච්චි කරන්න. මොකද ඩීප් ක්ලීන් කරනකොට අපි විශේෂයෙන් ලී බඩු වලට පොලිෂ් කරලා තියෙන ඒවට අපි හීරෙන සිදුරු වෙන රෙදි කෑලි පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මේ දැන් මම ඔයාලට පෙන්නන්නේ මගේ ඉස්සරහ ගෙදර දොර පේනවනේ. ඉතින් පොඩි ඩල් ගතියක් තියෙනවා, පොඩ්ඩක් දූවිලි බැඳිච්ච ගතියක් තියෙනවා. ඉතින් අනිත් කාරණේ තමයි මේ වෙලාවේ අපිට කරන්ට් එක නැහැ මෙහෙට. පොඩි අඳුරු ගතියකුත් තියෙනවා. ඒ වුණත් මං හිතනවා ඔයාලට පොඩ්ඩක් මේකේ ඩල් ගතිය පේනවා ඇති කියලා. හරි අපි බලමු අපි හදාගත්ත මික්ස්චර් එකත් එක්ක කොහොමද මේක පොලිෂ් කරගන්නේ එහෙම නැත්නම් පිරිසිදු කරගන්නේ කියලා. හදාගත්ත මිශ්‍රණයට මෙන්න මේ වගේ මම ඔයාලට කලින් පෙන්නපු රෙදි කෑල්ල චුට්ටක් ගාලා අපි හොඳට අත ටිකක් තද කරලා අපේ දොර හොඳට මෙන්න මේ විදිහට පිරිසිදු කරගන්නවා. ඉතින් මේ දාර කොටස් වල පිරිසිදු කරගන්නකොට ඔයාලා ටිකක් වැඩිපුර වෙලා අරගෙන හිමීට කරගන්න. මොකද මේකෙන් හොඳට කුණු දූවිලි සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. ඒ නිසා ඔයාට මේකට ගෙදර ලී බඩු වලට දොර ජනේල් වලට ෂයිනි එකක් ගන්නවා වගේම හොඳට පිරිසිදු කරගන්නත් පුළුවන්. ඉතින් මේ බලන්නකො දැන් ඔයාලට ටිකක් පේනවා ඇති මම ක්ලීන් කරගත්ත හරියේ පොඩි ෂයිනි ලුක් එකක් ආවා. ඒ වගේම කුණු දූවිලි මුකුත් මගේ අතේ රැඳුනේ නැහැ. ඉතින් අපි තව ටිකක් හොඳට වෙලා අරගෙන ටිකෙන් ටික මේක හොඳට මේ විදිහට අත තද කරලා පොඩ්ඩක් අතුල්ලා ගන්න ඕන. ඔයාලට පේනව නේද කොච්චර කුණු දූවිලි මේවයි තියෙනවද කියලා. සාමාන්‍යයෙන් අපි මේවා හොඳට පිහිද ගන්නවනේ. නමුත් මේ පිහිදද්දී යන්නේ නැති කුණු දූවිලි පවා මේ මික්ස්චර් එකෙන් අපිට ඉවත් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට විටින් විට මේ මිශ්‍රණේ අපේ රෙදි කෑල්ල පුඟලා අපි සම්පූර්ණම දොර ඉස්සරහත් පිටිපැස්සත් හොඳට පිරිසිදු කරගන්නවා. මම හිතනවා මේ එන එළිය ෂයිනි ගතිය ඔයාට හොඳට වීඩියෝ එකට පේනවා ඇති කියලා. ඇත්තටම පොල් තෙල් ගොඩාක්ම හොඳයි මේ ලී බඩු වලට. හොඳ එළියක් මොයිස්චර් එකක් අර මං කලින් කිව්වත් වගේ ලැබෙනවා. දැන් මේ බලන්නකෝ කරන්ට් එක ආවට පස්සේ මේ බලන්න මගේ දොරට ඇවිල්ලා තියෙන පෙනුම. ඉතින් මං හිතනවා ඔයාලට හොඳට පේනවා ඇති කියලා. ඒ වගේම මේකේ කුණු දූවිලි හොඳට ඉවත් වෙන විදිහත් පේනවා ඇති කියලා. ඉතින් අපි මේ විදිහට ක්ලීන් කරගත්තට පස්සේ අපේ දොරේ ෆයිනල් ලුක් එක තමයි මේ. හොඳට නැවත වතාවක් අපි රෙදි කෑල්ලකින් පිහලා මේක දාගන්න ඕන. ඉතින් මම හිතනවා උත්සව කාලෙට ගෙවල් දොරවල් ලෑස්ති කරගන්න ඔයාට
ඇත්තටම කිසිම මුදලක් වියදම් කරන්නේ නැතුව පොලිෂ් වලට සල්ලි වියදම් කරන්නේ නැතුව හරිම ස්වභාවික විදිහට ඔයාට පුළුවන් ඔයාගේ ගෙදර තියෙන ලී බඩු මේ විදිහට පොලිෂ් කරගන්න. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකත් ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් අදට ගිහින්